ෂෝ එක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ලෝකාපට තව 13ක් වගේ තමයි ඉතුරු වෙලා. 8 වෙනි මාස තමයි වැඩේ ප්ලෑන් කරේ. ඒ ටික කිනවද? ගෙන්නලා තියෙන්නේ. VIP එකේ තව 20ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ටීම් එකේ අපේ ඉන්නවා 21ක්. එතන තමයි වයිබ් එක හොඳටම. අපි ගේට්ස් ඕපන් කරනවා දෙකට. ෂෝ එක පටන් ගන්න 3:00 වෙනවා. පස්සේ බුක් කරගන්න බෑ කියන කාරණේ තමයි අතිශයින්ම ප්‍රථම වතාවට නම් ෂෝ එක දවස වෙනකන් තියෙද නැද්ද කියලා අපිට ෂුවර් එකක් නැහැ. බොහොම ආදරයෙන් ඉල්ලනවා ෂෝ එක එන්ජොයි කරන්න. අයිබෝන් අනීෂ. අයිබෝන්. අනිෂ අද මේ ආයිබෝ මැදිරයට ඇවිල් අනිශත් එක කතා කරන්න පටන් ගන්නකොට හැමෝම දන්නවා හැන්දෑවක ජපන් ගැන තමයි කතා කරන්න යන්නේ. හැන්දෑවක ජපානයට එනවා. මැයි 24 චිබා පෝට් පාක් එකේදී තමයි හැන්දෑවක ප්‍රසංගය පවත්වන්නට මේ වෙනකොට අනීෂ සියලු කටයුතු සූදානම් කරලා හමාර වෙලා තියෙන්නේ. හැබැයි අපි මේ සාකච්ඡාව ඇතුලේ අපි කිසිම වෙලාවක අනීෂ දැන් අපිට හැන්දෑව ගැන ෂෝ එක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. හැන්දෑවක කන්සෙප්ට් එක මොකද්ද? හැන්දෑව කොයිතරම් ලස්සනද කියන කාරණය පිළිබඳව මම හිතන්නේ ජපානයේ ඉන්න හැමෝම දැන් දන්නවා. ඒ අතර දැන් මං හිතන්නේ බොහොම ටික දවසයි අනීෂ අපිට තියෙන්නේ මේ වැඩේ ගැන අපිට දැනගන්න ඕන විශේෂයෙන් මට සහ මට මේ පිළිබඳව දැනගන්න ඕන කාරණා කීපයක් ගැන කතා කරමින් අපි වැඩේ ගැන කතා කරමු. පළවෙනිම දැනගන්න ඕන මෙච්චරයි. අනීෂ දැන් හැන්දෑවක කියන වැඩේට ජපානයේ හුඟක් අය කැමති ඒ ගැන කතා කරන දෙයක් නෑනේ. අපි වීඩියෝස් වලින් හැන්දෑව ගැන කතා කරලා තියෙනවා. අපි දැකලා තියෙනවා. දැන් අනීෂට මම මේ ප්‍රදත් වීඩියෝ එකක් කිව්වා අපිත් වෙන තැනක අපි සෙට් වෙලා මේ අපිත් ඒ විදිහට LED වෝල් එක ලස්සනට හැන්දෑවක ගියද මොකද ඒක අපි කැමති වයිබ් එකක් නේ. ඒ කියන්නේ අපි කැමති වයිබ් එකක් ඕගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. හැබැයි මට තියෙන ගැටලුව අනීෂ හැන්දෑවක කියන අපි ලංකාවේ දැන් දැකපු ඒ වයිබ් එකම ජපානයේ මැයි 24 චිබා පෝට් පාක් එකේ මැවෙනවද? ඔව් ඒක අපි මේ වෙද්දි ඒකට අවශ්‍ය කරන හැමදේම අපි ගිය අවුරුද්දේ 8 වෙනි මාස තමයි වැඩේ ප්ලෑන් කරේ. එතකොට ඒ පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකම්ම අපිට අමාරුම වුණේ මේ හැන්දෑව කියන කන්සෙප්ට් එක ඔහොම මෙහෙට කියන එක. ඒක ගොඩක් අමාරුයි. මොකද සාමාන්‍ය ඉවෙන්ට් එකකට අවශ්‍ය කරන බඩු අපිට එක තැනකින් කතා කරලා අපිට මේ ටික අපිට ගන්න පුළුවන්. නමුත් මේක යන්නේ වෙනම කන්සෙප්ට් එකක්. මොකද අපි අර්ලි අයියා ඉන්නවා එහෙ SDM ඉවෙන්ට් එකේ. එතකොට ඒගොල්ලොන්ට අපි මේ වැඩේ ඒ විදිහටම කරනවා කියලා පෙන්වන්න ඕන. ඒ විශ්වාසෙත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ. එහෙම නැතිනම් ඒගොල්ලෝ ඒක කරන්න කැමති නැහැ. අපිට ගොඩක් අමාරු නෑ ඒක. අපි ඊට පස්සේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වගේ වෙද්දී ඒකට අවශ්‍ය කරන සාමාන්‍යයෙන් ට්‍රන්ස්පේරන්ස් වහලක් වගේ දාලා ගහන ස්ටේජ් එකක් මෙහෙ වැදිලා නැහැ කොහෙවත්. එතකොට ඒ වගේ බඩු අපිට හොයාගන්න අමාරුනා. අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙම ඒ දේවල් මෙහෙට ඉම්පෝට් කරලා ඒ ටික හදාගත්තා. ඒ ටික කිනවද? ගෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට ඒකට අවශ්‍ය කරන බෙන්චස් පුටු ඊට පස්සේ මේක වෙනම කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එක ඒ විදිහටම ගේන්න ඕන කරන අවශ්‍ය කරන හැමදේම මේන් සෙටප් එක අපි දැන් ගහලා තියෙන්නේ. තව අපි චූටි චූටි දේවල් ටික තියෙනවා. ඒ ටික දැනට රෙඩි කරගෙන යන ගමන් තියෙන තව පොඩි කාලයයි තියෙන්නේ. මේ වෙද්දි හැන්දෑවක කියන වයිබ් එක ගේන්න පුළුවන් විදිහට අපි ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. මේ වෙද්දි ඔක්කොම ටික කරගෙන යනවා. මම හිතන්නේ ෂෝ එකට සතියක් වගේ තියදී අපේ සෙටප් එක සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙනවා. කම්ප්ලීට් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ ගැනත් අගය කරන්න ඕන අනීෂ. ඇත්තටම දැන් අපි කොන්සර්ට්ස් වල ආයිබෝ ටීවී විදිහට සහපත් පුද්ගලිකවත් මේ කොන්සර්ට්ස් වල කැම්පේන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට එක එකක් වෙනස් කොන්සර්ට් තමයි මේ කාලයක් ප්‍රසංග තමයි තිබුණේ. ඉතින් ඒ අතරතුර සමාජලාවට ඒගොල්ලන්ගේ නම් වලින් නැත්නම් බෑන්ඩ් එක ප්‍රොමෝට් කරමින් ආටිස්ට්ලව එක්ක තමයි අපි හුඟක් වෙලාවට කැම්පේන් එකක් විදිහට අපි ගියේ මොෂා. නමුත් ටීම් නෙක්සස් කණ්ඩායමට thank you. මං හිතන්නේ ජපානයේ මං හිතන්නේ මගේ දැනුම් පද්ධතිය අනුව මචං පළවෙනි වතාවට තමයි කන්සෙප්ට් එකක් ඒ විදිහටම ජපානය ගෙනල්ලා අපිට විඳින්න මේ chance එක ඕගොල්ලෝ හදලා තියෙන්නේ. මං හිතන්නේ ඒක ඒ අභියෝගේ ගත්තට ටීම් නෙක්සස් කණ්ඩායමට thank you කියන්න ඕනේ. මං හිතන්නේ අනීෂ අපි ටීම් එක මතක් කරමු මේ නේද අපි මං හිතන්නේ ලොකු පිරිසක් ඉන්නවා මන්නම් පුද්ගලිකව දන්නවා. ටීම් එක පොඩ්ඩක් මතක් කරමු අපේ කවුද ඉන්නේ මේ ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? ටීම් එකේ අපේ ඉන්නවා 21ක කණ්ඩායම. මට ඕක තමයි නම්බර්ස් තමයි ඕන උනේ. මොකද හේතුව අර ඒ විදිහේ දෙයක් කරන්න මචං හොයන්න ශක්තිමත් කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒක අපි හොඳටම දන්නවා. මොකද මේ ඉදිරිපිට බොහෝ දිනෙක මම හිතන අනීෂ මොෂා මේ අපේ දැන් කීප දිනක් අපි එදා ඕපනින් එකෙත් හම්බුණා. ඒ ඔක්කොම ටික හම්බුණා. නමුත් මේ වැඩේ මේ තරම් සාර්ථක කරගන්න ඒගොල්ලෝ මාර ශක්තියක් දීලා තියෙනවා. ඒ අතරම මම හිතන්නේ දැන් මේ වෙනකොට මචං ටිකට් ඇරේන්ජ්මන්ට් එක පොඩ්ඩක් අපි මතක් කරමුද? මොකද අපි දැන් මමත් දැන් අද ආයිබෝ ඔෆිස් එකට ආවට පස්සේ අපි දැන් ටේබල් 4ක් විතර බුක් කරා අපිට මටත් කතා කරපු පිරිසක්. කොයි ඔය වගේ ප්‍රමාණයක්ද තියෙන්නේ කියලා. අපි මේ වෙද්දී ඇරේන්ජ් කරලා තියෙන්නේ ෆ්ලෝ කාපට් එකකින් 200යි. 200යි. ඔව් VIP එකකින් 300යි. 300යි. ඊට පස්සේ බෙන්චස් වලින් 40යි. බෙන්චස් 40. ඒ කියන්නේ අර 8 දෙනාගේ කණ්ඩායම වලින් ටේබල්ස් 40. ඔව්. ඒ කියන්නේ ඉස්සරහට දාලා දෙපැත්ත ඉඳගෙන ස්ටේජ් එක ඉස්සරහම පේන විදිහට. පේන විදිහට. අපි මේ වෙද්දී මේන් කරලා
කරලා තියෙන්නේ බෙන්චස් ස්ටේජ් එක ඉස්සරහම මැද්දට ගෙනල්ලා මොකද ඒ එතන තමයි වයිබ් එක හොඳටම තියෙන්නේ මම මොකද පෞද්ගලිකව මම ලංකාවට ගියා මේ ඉවෙන්ට් එක බලන්න මම සහ අපිට පවර්ඩ් බයි කරන ලියොන් එකේ ගියාන් අයියා අපි දෙන්න ගිහලා ෂෝ එක බැලුවා බෙන්ච් එකකින් නම් බැලුවේ ඒක මාර වයිබ් එක මාර විදිහට පීල් වෙනවා එතන තමයි තැන ඒක අපි මේ පීල් එක ඒ විදිහටම දෙන්න දැන් මමත් ලංකාවට ගිහිල්ලා ගොඩක්ම ෂෝ එක බලනවට වඩා කරේ සෙටප් එක බලන එක මේක කොහොමද මේක කොහොමද දෙලා තියන්නේ මෙතනින් එහෙම මේ පිට මෙහෙට ගේන්නත් එපා ඒක වෙන වැඩක් නේ ඔව් මයි කියන්නේ ගිහිල්ලා අපි දෙන්න කරේ ගොඩක්ම ෆ්ලයිට් වැදිලා තින්නේ කොහෙන්ද මේ කවර් ඉන්නේ වැදිලා තින්නේ කොහොමද VIP පුටු තියලා තින්නේ කොහොමද එතකොට හැම පුටුවකටම පේනවද කියන එක අපි දෙන්න ෂෝ එක බලනකොට වඩා සෙටප් එක තමයි බැලුවේ ඔව් බලලා ඊට පස්සේ ෂෝ එක එන්ජොයි කරද්දී අපිට තේරුණා අර ඔතන බෙන්චස් කියන තැන තමයි හොඳටම පීල් වෙන තැන වයිබ් එක හොඳටම ගන්න පුළුවන් තැන එතකොට අපි ඒකට බෙන්චස් 40ක් දාලා තිනවා කොයිම මොහොතකත් අපිට ප්‍රමාණ වැඩි කරන්න බෑ මොකද අපි සෙටප් එකක් හදලා තියෙන්නේ මීටර ගානට මැප් එකක් හදලා ඒක ඒ අයට දීලා තියෙන්නේ එතකොට අපි ඕක වැඩි කරනවා නම් ආපහු සම්පූර්ණ මැප් එක අපිට වෙනස් කරන්න වෙනවා සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ ඒක නිසා ඒ කියන්නේ මචං එතන මැදදී නැවත වතාවක් කියන කතාවේ පොඩි කාරණේ මතක් කරමු ඒ කියන්නේ අර මේ අනේ මචං ටිකට් එක මෙහෙම පොඩි පස්සේ බුක් කරගන්න බෑ කියන කාරණේ තමයි මේ කියන්නේ මොකද ඒක අර ෆික්ස් කරලා ඉවරයි කියන කාරණේද මචං කියන්නේ ඔව් අපි ඒ කියන්නේ බෙන්ච් එක දුර ඊට පස්සේ පුටුවක දුර ෆ්ලෝ කාපට් එක නම් කාපට් එකෙන් කාපට් එකට දුර මැනලා තමයි අපි සෙටප් එක හදලා තින්නේ. එතකොට අපි තව ඕක දික් කරනවා නම් ආය අපි සම්පූර්ණයෙන්ම අපේ මැප් එක ඇඩ්ජස්ට් කරන්න. ඔව්. ඒක නිසා දැනට ඔක්කොම අපි දීලා ඉවරයි. ඒ ප්‍රමාණවල වලින් අපි ඒ ටිකට් ටික සෝල්ඩ් අවුට් කරනවා. මම හිතන්නේ ස්ටෑන්ඩින් ටිකට් එක තමයි ඉතුරුනොත් ඉතුරු වෙන්නේ. ඒකත් මේ යන විදිහට නම් ෂෝ එක දවස වෙනකන් තියෙද නැද්ද කියලා අපිට ෂුවර් එකක් නැහැ. ෂුවර් මචං අයිබෝත් මචං දැන් අපි අනිෂත් එක්ක කතා කරපු ටිකේ මචං හොඳටම පැහැදිලි කරගත්තා හැන්දාව කියන වයිබ් එක මචං චිබා පෝට් පාක් එකේ 24 මැවෙනවා මචං මට ඔයාගෙන් දැනගන්න ඕනේ ටිකට්ස් ප්‍රමාණය ගැන මචං දැන් කොහොමද ටිකට් පත්තේ දැන් ගත්තොත් එහෙම අපේ ස්ටෑන්ඩින් ටිකට් තව තියෙනවා ගොඩක් තියෙනවා ඊට අමතරව ෆ්ලෝ කාපට් එක ගත්තොත් ෆ්ලෝ කාපට් එක තව 13ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ ෆ්ලෝ කාපට් එක මචං තියෙන්නේ 13ක් වගේ තමයි තියෙන්නේ එතකොට VIP එකේ තව 20ක් විතර ඉතුරු වෙලා තියෙනවා VIP 20 මචං 300න් ඔව් 300න් 20 ඉතුරු වෙලා තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ ඊට පස්සේ අපේ බෙන්ච් එක ගත්තොත් ඒ බෙන්ච් එක තව 13යි තියෙන්නේ ඔව් 13 මචං හොඳ අපි ආපු දවසේ මම දැන් කතා කරපු ඔව් එතනත් 4ක් විතර ගියා එතකොට තව 9යි තියෙන්නේ මෙද ටිකට් ගොඩක්ම ගිහිල්ලා තියෙන්නේ ඉක්මන් කරන්න වෙයි නැත්තම් ටිකට් නැති වෙයි ඔව් ඇත්තටම මේ විශේෂයෙන්ම මොෂා ඒ ගැන පැහැදිලිව මතක් කරන්න ඕනේ අපි සමහරවිට කොන්සර්ට්ස් කරනකොට කන්සෙප්ට් එකක් මම අර පළවෙනිත් කිව්ව නෙක්සස් කණ්ඩායම තමයි මේ කන්සෙප්ට් එක පළවෙනිම වතාවට කන්සෙප්ට් එකක් ගෙනල්ලා ෂෝ එකක් විතර කරන්න මචං. එතකොට මේ ප්‍රවේශ පත්‍ර කියන ගැටලුව මචං හුඟක් වෙලාවට මම මේ අපේ පිරිසට දැනුවත් වීම උදෙසා කියන්නේ හුඟක් වෙලාවට මචං අපේ ජපානයේ තුල හුඟක් කොන්සර්ට්ස් වල ටිකට්ස් බෙදලා තිබුණේ මචං එදාට ගන්න පුළුවන්. ඔව්. මේකේ අපි ඒක කඩලා තියෙන්නේ. මේක අපි සෝල්ඩ් අවුට් කොන්සර්ට් එකක් කරන්නේ. අනිවාර්යයෙන්. එතකොට අපි ටිකට් ගොන් ගේට් එකෙන් ගන්න බලාගෙන කවුරුවත් එන්න එපා. මොකද හේතුව ඒ රිස්ක් එක තියෙනවා මටත් ඒක තමයි මේ මතු කරන්න ඕනේ. මොකද හේතුව ඒක ටීම් නෙක්සස් කණ්ඩායම ආදරණීය ඔයගොල්ලන්ට කියන්නේ මේ එක මහා ලොකු මේක නෙමේ ඇත්තටම මචං මේ වයිබ් එකට ආදරය කරන මිනිස්සු මේ හැන්දෑවකට ආදරය කරන මිනිස්සු මචං ටිකට් ගන්නවා. අනිවාර්යයෙන්. පල බල ඉන්නේ නැහැ. හරිද? මොකද හේතුව මේ මම හොඳම කතාවක් කියන්නම් ඇත්තටම හුඟක් අය කපල්ස් එහෙම විශේෂයෙන්ම මම දන්නවා විශේෂයෙන්ම කපල්ස් මම දන්න නංගි ළමල්ලා හැම මුලින්ම මචං ටිකට් ටික බුක් කරගෙන තිබුණා. අපි විශේෂයෙන් මතක් කරනවා ප්‍රවේශ පත්‍ර ගන්න ඕන ලොකේෂන් ටිකත් මම හිතන්නේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. සා ලොකේෂන් ටිකත් තිරේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මතක් කරන්න ඕන අපි හැම පෝස්ට් එකකම දානවා ඔයාලට ෆිසිකල් ටිකට්ස් ගන්න තියෙනවා නම් අපි ඒක මෙන්ෂන් කරලා දානවා හැම පෝස්ට් එකකම තියෙන බණන්නේ. ඔව්. ඒ කියන්නේ ෆිසිකල් ටිකට්ස් ගන්න පුළුවන් තැන් ටික. ඔව්. ඒ අතරතුර විශේෂ මතක් කරන්නට ඕනේ අපි මචං ලියෝන් වෙබ්සයිට් එක මතක් කරමු. www.leonticket.jp කියන වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්. මම හිතන්නේ ඉතාලම කොන්සර්ට්ස් ගොඩකට ඉතාලම හොඳට ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන් ජපානයේ පීක්ම ටිකට් වෙබ්සයිට් එක. ඉතින් අපි ආරාධනා කරනවා මේ ටිකට් ටික ගන්න. එතකොට කීයටද පටන් ගන්නෙ? කොහොමද ටයිම් ෂෙඩියුල් එකත් අපි මතක් කරමු. අපි ගේට්ස් ඕපන් කරනවා දෙකට ඕපන් කරලා එන කට්ටියට වාඩි වෙලා එතන කන බොන දේවල් රෙස්ටුරන්ට් ටික අපි මේ අවුට්ලෙට් තුනක් තියෙනවා. ඒකෙන් කන බොන දේවල් අරගෙන ලෑස්ති වෙන්න පුළුවන්. අපි ෂෝ එක පටන් ගන්න 3:00 වෙද්දී. 3:00 පටන් ගන්නවා. ඉතින් ඒ අතරතුර චිබා පෝට් පාක් එක මම හිතන විශේෂයෙන් මතක් කරන්නට අපේ හිතවතුන්ට හැන්දෑවකේ ලස්සන කොන්සර්ට් එකක් මම කන්න බොන්න හැම දෙයකම ඉඩ කඩ සලසලා දීලා තියෙනවා. සහ ඒ අතරතුර අපි විශේෂයෙන් පචං අපි නෙක්සස් ටීම් එක විදිහටත් අපි ආදරෙන් මතක් කරන්න කැමති
මම හිතන්නේ ලොකු කාලයකට පස්සේ තමයි මේ වගේ අපිට තැනක් හම්බෙන්නේ. ඔව්. ලොකේෂන් එක ගන්න එක කොහොමද ලේසි වුණාද? නෑ ඒක ගොඩක් අමාරු වුණා. මොකද අපේ ලංකාවේ හැසිරීමත් එක බලද්දි පොඩ්ඩක් එහෙම පොඩි ප්‍රශ්න වුණා. අපිට මාස 3ක් ගියා ෂින්සෙක් ගන්න. බොහොම ආදරයෙන් ඉල්ලනවා ෂෝ එක එන්ජොයි කරන්න, ආයෙ ෂෝ එකක් කරන්න පුළුවන් විදිහට අපිට වටපිටාව හදලා තියලා යන්න. ඔව්. අනේ අපි ඒක අපි හැමෝම එකතු මොකද හේතුව මේ අර මේ ශ්‍රී ලාංකිකයෝ කියන මහා කුලකයට නෙමෙයි මචං ඔය ප්‍රශ්නේ. මහා කුලකයට තමයි ප්‍රශ්නේ එන්නේ මචං. හැබැයි ඔතන ප්‍රශ්නේ තියෙන කීප දෙනෙක් ඇතුලේ. ඔව්. මචං අපිට පුළුවන් නම් යම් කෙනෙක් වරදක් කරනකොට මචං අනේ මචං ඔක් කරන්න එපා පොඩ්ඩක්. මේක හරි නෑ නේද කියන තැන මචං අපිට කියන්න පුළුවන් නම් මචං අපිට ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මං හිතන්නේ නෑ නෝනලක් මලයි මේ ෂෝ එක බලන්නේ නාය මේ ෂෝ එකට ආදරේ අය. ඔව්. එතකොට ආයේ අපිට ෂෝ එකක් කරන්න පුළුවන් විදිහට යාලා ඒක අපිට හදලා දෙයි මේ විදිහට. අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරන IBO TV විදිහට අපි තාම ආදරෙන් උගලන් ඉල්ලා සිටිනවා. මොකද අපිත් ආසා මේ විදිහට ලස්සනට කොන්සර්ට් ගැන hina වෙලා කතා කරනවා වගේ මචං වැඩේ ඉවරු නම් පස්සෙත් මේ වගේ කොහොමද මචං උනේ ලස්සනයි උඹලට ලස්සන ෂෝ එකක් තිබ්බා ඒ කමෙන්ට් එක බලාපොරොත්තු වෙනවා. ඒක මචං මාර සතුටක්. අනිවාර්යයෙන්. අපි එහෙමනම් ආරාධනා කරන හැම දිනාටම දැන් අපි අද සාකච්ඡාව තුළ අපිට අවශ්‍ය වුණේ IBO TV විදිහට මචං මට අවශ්‍ය වුණේ ඇත්තටම හැන්දෑවක් කියන වැඩේ මචං ඒ විදිහටම ටීම් නෙක්සස් කණ්ඩායම ජපාන්ට ගෙනල්ලා. අනිවාර්යයෙන්ම. ඔව්. හැන්දෑවක කියන කොන්සෙප්ට් එකක් කන්සෙප්ට් එකක් විදිහට ජපානයේ ගෙන පළවෙනි වතාවට ටීම් නෙක්සස් කණ්ඩායම ගෙනාවා. සහ මේ වෙනකොට ටීම් නෙක්සස් කණ්ඩායම කියලා තිබුණු විදිහටම ටිකට්ස් සහ අරේන්ජ්මන්ට් එක මචං ඒ විදිහටම සිද්ධ වෙනවා. රිස්ක් එක කිසි වෙනසක් නැහැ. රිස්ක් එක උඟා කරන් තියෙනවා. මොකද මම පුද්ගලිකව දන්න දේවල් මට අනිෂ් ඕගොල්ලන්ගෙන් දැනගන්න ඕනේ. ලංකාවෙන් බොහෝ දේවල් ගෙනාවා. ඒ කන්සෙප්ට් එකම වන්න. ඒ වෙනුවෙන් මචං ලොකු කැපකිරීමක් කරා. ලංකාවට ගියා අනීෂලා බොහොත් මම දැක් මට අයිඩියා එකක් ගන්න. ඒ කැපකිරීම් ගොඩාක් කළා තියෙනවා. එතකොට මේ සමස්තය අර මහා ලොකු ලාභයක් කියන කාරණේට ලාභයක් අපි ෆෝකස් කරේම නැහැ. ඒක මතක් කරන්න. අනිවාර්යෙන් අපි ලාභයක් කියන එකක් ෆෝකස් කරේම නැහැ. අපි කල්පනා කරේ මේකට ටිකට් එකක් අරන් එන මිනිස්සුන්ට ඒකට වටිනාකමක් දෙන්න. සැටිස්ෆයිඩ් වෙනවා. දැන් අපි ෂෝ එකක් බලන්න ආවා මේක වාව්. අන්නේ කමෙන්ට් එක තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන්. ඒ නිසා මම විශ්වාස කරනවා අපි ආදරණීය හිතවතුන්ටත් ඔන්න මේ 24 හවස් වෙනකොට ෂා වාව් මාර වැඩක් දැක්වා. සහ ඒ එන උත්තේජනය අනිත් කොන්සර්ට් වලටත් ඒ විදිහටම ශක්තියක් වෙයි. නේද? දිගටම කොන්සර්ට් බලන්න අපේ වෙනකොට ලොකු පිරිසකට මේ අවස්ථාව නැහැනේ. ජපානයේ මචං 76000කට වගේ පිරිසක් ඉන්නවා. නමුත් මචං චිබා පෝට් පාක් එක වටේට එකතු වෙන මචං සයිතමා නරීතා චිබා හිබරකි මේ තියෙන කොන්සර්ට් එක. හැබැයි මෙහෙම එකක් මතක් කරන්න අපිට ඔබසගා වලින් රික්වෙස්ට් එනවා, නගොය වලින් රික්වෙස්ට් එනවා යාලා බලන්න එනවා කියලා. ඔව්. මට හොක්කයිදෝ හොක්කයිදෝ ටිකට් අරගෙන තියෙනවා. දැනටවත් ටිකට් අරගෙන යාලා ක්ලික් කරගෙන තමන්ගේ ටිකට් එක. මට සතුටුයි මචං. ඔව් අනිවාර්යයෙන්. ඒකත් මචං අතිශයින්ම ප්‍රථම වතාවට උඟක් ෂෝස් බලන්නේ. උඟක් වෙලාවට මචං අපිට ආරංචි වෙන්නේ මචං මේ ෂෝ එක හෙට ඉල්ලනවා. වගේ වයිබ් එක. නමුත් මම කියන්නේ අපි මේ වටේ ඉන්න පිරිසට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ කොන්සර්ට් සීරීස් එක පටන් ගන්න සහ මේ විඳින්න. ඉතින් ඒ නිසා හැම දිනකටම අපි ආරාධනා කරනවා හැන්දෑව කොන්සර්ට් එකත් එක්ක එකතු වෙන්න. අපිට මේ සාකච්ඡාව කරන්න ඕන උනේ මචං ඒ අර පියෝ වයිබ් එක අනිවාර්යයෙන් පිරිසත් එක්ක බෙදා ගන්න. ඉතින් එහෙමනම් මොෂා සුබපතනෝ අනීෂ සුබපතනෝ අපි වැඩෙත් එක්ක එදාට හමු වෙමු. ලස්සන වැඩක් විඳින්න දකින්න අපි සූදානම් වෙනවා. එහෙනම් මෙතන ප්‍රවේශ පත්‍ර ගන්න ඉක්මනින්ම විස්තර ටික අපි කැප්ෂන් වල දාන්නම්, නම්බර්ස් දාන්නම්, අනීෂගේ මොෂාන්ගේ සහ ටීම් වල නම්බර්ස් දාන්නම්. ටට්ටක් ගාලා කතා කරන්න. ඒගොල්ලෝ හුඟක් මහන්සි වෙනවා මේ වැඩේ වෙනුවෙන්. අපි අපේ යුතුයකම සහභාගී වෙලා අපි වැඩේ කොට දාමු.